ආයිබෝවන් තිචි ස්ටයිල් YouTube channel එකට වෙනද වගේම ඔයාලා හැම දෙනාම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. නගලා හරියකට ඇවිදින්නවත් බැරි පුංචි තාලේ කොහෙද යන්නේ පුතේ? මේ වීඩියෝ එක මම කරන්නේ අප්‍රේල් මාසයේ 2024 අවුරුද්දේ. ඉතින් මේ දවස්වල කොරියාවට ටිකක් රස්නේ. රස්නේ කාලෙට කොරියානුවන් හැමදෙනාම වගේ ගෙවල් වලින් එළියට බැහැලා ගංගා ඇලදොල වලට ගිහිල්ලා එයාලගේ නිවාඩු කාලය ගත කරනවා. අපිත් අද නිවාඩු දවසේ ලෑස්ති වෙන්නේ ගංගාක් ඇලක් හොයාගෙන ගිහිල්ලා ටිකක් නිදහසේ ජල සෙල්ලම් කරලා එන්න. මේ ටික දකිනකොට නම් ඔයාලට පොඩ්ඩක් ඇහැට හුරු ගතියක් දකින්න ඇති ලංකාවේ තෙල් පෝලිං වගේ කියලා එකපාරම හිතෙනව නේද? ඒ වගේ දිගු පෝලිං තියෙනවා මේ අද නිවාඩු නිසා ගොඩක් අය වෙලා තියෙනවා ගංගා ඇලදොලවල් ළඟට. ඉතින් අපි මේ වගේ තැනක නතර වෙන්න කැමති වුණේ නැහැ. මේ තියෙන ඇපල් කොරියාවේ ඇපල් තාම මේවා පැහිලා නැහැ මං හිතන්නේ. ඉතින් පාර දෙපැත්තේ ලස්සනට හැදිලා තියෙනවා. අපි සෑහෙන්න මහන්සි වුණා හොඳ ප්ලේස් එකක් හොයාගන්න. අපි කැමති වුණේ නැහැ විශේෂයෙන්ම හස්බන්ඩ් කැමති වුණේ නැහැ ගොඩක් සෙනක ඉන්න තැනක ගිහින් බබාව තියාගෙන ඉන්න. ඒ නිසා අපි හොයාගෙන ගියා කවුරුත් නැති තැනක්. අද නිවාඩු දවසක් නිසා හැම තැනම ගොඩාක් සෙනග හිටියා. හැබැයි අන්තිමට අපිට හොඳම තැනක් හම්බුණා. මෙතන පොඩි රෙස්ට් ඒරියා එකක් එක්කමයි තියෙන්නේ. උඩින් මේ වගේ පොඩි ටෙන්ට් එකක් තියෙනවා. අපිට ඉඳගෙන ඉන්න මේ වගේ ටේබල් එකකුත් තියෙනවා. ඉතින් එතන ඉඳගෙන රෙස්ට් කරන්න අපේ භාණ්ඩ තියෙනවා නම් ඒවා තියලා තියන්න තැනක්. මෙතන මට මතක විදිහට මානමක් හෝ මාන දෙකක් අය කරා. ඉතින් අපි එතන අපේ වඩමුට්ටු ආම්පන්න තියලා අපි දැන් මේ ලෑස්ති වෙන වතුරට බහින්න. වතුරට වැටි මගේ අඳුම හරි පුතා නම් ඉතින් ස්විමින් කිට් එකක් අඳින්න කැමති වෙන්නේ නැහැ. එයාට ඕනි උනේ ආපු විදිහටම ටක් ගාලා වතුරට බහින්න. බබාගේ පළවෙනි අත්දැකීම මේ වතුරත් එක්ක මේ වගේ පොඩි ඇලක බැහැලා සෙල්ලම් කරන එක. ඉතින් මම හිතනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් අපි එයාට දෙනවා කියලා. බැටේ දාපි නගලා හරියකට ඇවිදින්නවත් බැරි පුංචි කාලේ පාටවත් බලන්නේ මම Tapi ini kamu keluar. Iska. පළවෙනි පාරට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ හරිම අමාරු දෙයක්. අපිත් අපේ අම්මලා තාත්තලා එක්ක පුංචි ළමයි විදිහට ඉඳලා තරුණ වියට ඇවිල්ලා විවාහ වෙලා ළමෙක් හදවුවම අපිට එන අභියෝග ගොඩයි. මොකද අපිට අත්දැකීම් නැති නිසා. හැබැයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපේ ළමයින්ට හොඳම දේ දෙන්න. ඒ දෙනකොට සමහර වෙලාවට පොඩි පොඩි අත්පසුවීම් වෙන්නත් පුළුවන්. මොකද අපේ පළවෙනි අත්දැකීම සහ අපිට කලින් අත්දැකීම් නැති නිසා. හැබැයි ඒවා කාලයත් එක්කම ඉබේම හරියනවා සහ
අපි ටික ටික පරිණත වෙද්දී ඒ හැම දෙයක්ම සාමාන්‍ය දේවල් බවට පත් වෙලා ළමයි අපේ ප්‍රමුඛ ස්ථානයේ බවට පත් වෙනවා. Yan, ate mo ka yan. මගේ පොඩි තාරා පීපී ගෑවා හොට රතු පාටයි ඇඟ සුදු පාටයි අර පේන සීතල වතුරේ අත්තටු සලසල් පීන නෑවා. ඔන්න ඔහොමයි අපි අද දවස ගත කරේ. අර ඈතින් පේන්නේ අපේ රාජ්‍ය. ඒ කියන්නේ අපේ ටවුන් එක ඈතට පේන විදිහ තමයි මේ වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.